අපි කොහොමද කවදාවත් නැතුව කියන අදහස ඉංග්‍රීසි වලින් කියන්නේ? ඔව් ඒක කියන්න නම් ඔයා දැනගෙන ඉන්න ඕන සුපිරි පැටර්න් එකක් තමයි මේ වීඩියෝ එකකිනුත් අරගෙන ආවේ. උදාහරණයක් විදිහට ගත්තොත් කවදාවත් නැතුව අපි යාව බලන්න ගියා. කවදාවත් නැතුව මගේ සෙරප්පු දෙක කැඩුනා. කවදාවත් නැතුව මම උදේම කෑම කෑවා. කවදාවත් නැතුව එයාලා මෙහි ආවා. කවදාවත් නැතුව බල්ලා බුරන්න පටන් ගත්තා. ඉතින් අපි කොහොමද මෙන්න මේ කවදාවත් නැතුව කියන අදහස ඉංග්‍රීසි වලින් කියන්නේ? ඒකට ඔයාට අවශ්‍ය කරනවා පැටර්න් එකක්. ඉතින් A to Z ඒ පැටර්න් එක ගැන මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම තමයි social mediaත් එක්ක තවමත් ඔයා update වෙලා නැත්නම් අනිවාර්යයෙන්ම update වෙන්න. අවශ්‍ය කරන ඔක්කොම links description box එකේ attach කරලා තියෙනවා. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. So let's go to the video. ඉතින් මේක සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් පැටර්න් එක තමයි not ever before. මොකක්ද පැටර්න් එක? not ever before. ඔයා කලින් අහලා තියෙදේ පැටර්න් එක. not ever before. ඒකේ අදහස වෙන්නේ කවදාවත් නැතුව. not ever before. කවදාවත් නැතුව. දැන් ඔයා දන්නවනේ පැටර්න් එක. මොකක්ද ස්ට්‍රක්චර් එක වෙන්නේ? මුලින්ම කරන්න ඕනේ පැටර්න් එක ඉස්සරහට ගන්න එක. හරියට ඩිස්ප්ලේ වෙනවනේ ඔයාලට ස්ලයිඩ් එකේ එක. not ever before. මුලින්ම පැටර්න් එක ගත්තා. ඊළඟට සෙන්ටෙන්ස් එක. හිතන්න කවදාවත් නැතුව එයා මට ආදරේ කිව්වා. එතකොට කවදාවත් නැතුව කියන එක වෙනුවෙන් තමයි not ever before කියන පැටර්න් එක භාවිතා කරන්නේ. එයා මට ආදරේ කිව්වා. අන්න ඒක තමයි සෙන්ටෙන්ස් එක. සෙන්ටෙන්ස් එකක් බිල්ඩ් කරගන්න දැන් දන්නවනේ. ඒක නිසා මම ඔයාලට මෙතනදී සෙන්ටෙන්ස් කියන එක එක්ස්පෑන්ඩ් කරේ නෑ subject verb object rest. හරි. දැන් එහෙනම් අපි බලමු කොහොමද මෙන්න මේ පැටර්න් එකයි ස්ට්‍රක්චර් එකයි දෙකම එකට එකතු කරගෙන තනියම ඔයාගේ අදහසකට වාක්‍යයක් ක්‍රියේට් කරගන්න කියලා. Let's see. Number 1. Not ever before I ate breakfast this quickly. Not ever before I ate breakfast this quickly. කවදාවත් නැතුව මම උදේ කෑම ඉක්මනටම කෑවා. කවදාවත් නැතුව not ever before කවදාවත් නැතුව I ate. eat කියන්නේ කනවා, ate කියන්නේ කෑවා. මම කෑවා breakfast. ඒ කියන්නේ උදේ ආහාරය උදේ කෑම this quickly මේ ඉක්මනට. කවදාවත් නැතුව මම ඉක්මනට උදේ ආහාරය එහෙමත් නැත්නම් උදේ කෑම කෑවා. කවදාවත් නැතුව බලන්න not ever before කවදාවත් නැතුව මම උදේ කෑම ඉක්මනට කෑවා. next one. Not ever before I cleaned my room so well. Not ever before I cleaned my room so well. කවදාවත් නැතුව මම මගේ room එක හොඳට පිරිසිදු කරා. Not ever before කවදාවත් නැතුව I cleaned my room so well. කවදාවත් නැතුව මම මගේ room එක හොඳට පිරිසිදු කළා. Not ever before I prepared breakfast for the family. Not ever before I prepared breakfast for the family. ඒ කියන්නේ මොකක්ද? කවදාවත් නැතුව මම breakfast එක උදේ ආහාරය සූදානම් කළා for the family. පවුලේ අය සඳහා නැත්නම් family එක සඳහා පවුලේ අය සඳහා. Not ever before කවදාවත් නැතුව I prepared මම සූදානම් කරා breakfast එක for the family. family එකේ අය සඳහා. බලන්න for කියන preposition එක හැම pattern එකේදී වගේම use වෙනවා. ඒක නිසා preposition පාඩම ඉගෙන ගන්න ඕන නම් card එක add කරන්නම් මෙතනින් බලන්න. Not ever before I drank so much water in a day. Not ever before I drank so much water in a day. කවදාවත් නැතුව මම දවසකට වතුර වැඩියෙන් බිව්වා so much water. Not ever before කවදාවත් නැතුව I drank මම බිව්වා so much water. ඒ කියන්නේ ටිකක් වතුර වැඩිපුර දවසකට. සාමාන්‍යයෙන් ඔයා දවසකට වැඩි වතුර බොන්නේ නැති කෙනෙක්. හැබැයි අද දවසේ ඔයා වැඩි වතුර බිව්වා. කියන්නේ not ever before I drank so much water in a day. Not ever before I took a long nap in the afternoon. Not ever before I took a long nap in the afternoon. කවදාවත් නැතුව මම දවල්ට දිග නිින්දක් දැම්මා. නැත්නම් ලොකු නිින්දක් දැම්මා. Long nap. Not ever before කවදාවත් නැතුව I took a long nap. කවදාවත් නැතුව මම දවල්ට දිග නිින්දක් දැම්මා. නැත්නම් දිග නිින්දක් ගත්තා in the afternoon දවල්ට. Not ever before I finished all my homework on time. Not ever before I finished all my homework on time.
කවදාවත් නැතුව මම ඉවර කරා අවසන් කරා ඔක්කොම මගේ ගෙදර වැඩ ටික homework ටික වෙලාවටම. කවදාවත් නැතුව not ever before I finished මම ඉවර කරා all my homework මගේ ඔක්කොම homework ටික on time වෙලාවටම. next one. Not ever before I cleaned the bathroom. Not ever before I cleaned the bathroom. කවදාවත් නැතුව මම bathroom එක පිරිසිදු කරා, clean කරා, සුද්ධ කරා. Not ever before කවදාවත් නැතුව I clean මම පිරිසිදු කළා bathroom එක. Not ever before කවදාවත් නැතුව I clean the bathroom මම bathroom එක පිරිසිදු කළා. Not ever before I drank tea without sugar. Not ever before I drank tea without sugar. කවදාවත් නැතුව මම තේ බිව්වා without sugar, sugar නැතුව. Not ever before කවදාවත් නැතුව I drank tea without sugar. මම තේ බිව්වා සීනි නැතුව. Not ever before I helped my father in the kitchen. Not ever before I helped my father in the kitchen. කවදාවත් නැතුව I helped මම උදව් කරා my father මගේ තාත්තට කුස්සියේදී. අර දැන් මෙතන අදහස් කරන්නේ කුස්සියේ වැඩවලට වගේ. Not ever before I helped my father in the kitchen. Next one. Not ever before I helped my brother with his homework. Not ever before I helped my brother with his homework. කවදාවත් නැතුව මම උදව් කරා මගේ brother මගේ මල්ලිට with his homework. ඔහුගේ homework ටික කරගන්න. Not ever before කවදාවත් නැතුව I helped මම උදව් කරා my brother මගේ මල්ලිට with his homework. ඔහුගේ homework. Not ever before I spent so much time cleaning the kitchen. Not ever before I spent so much time cleaning the kitchen. කවදාවත් නැතුව I spent මම ගත කළා so much time ලොකු කාලයක් වැඩිපුර කාලයක් cleaning පිරිසිදු කරන්න kitchen එක. Not ever before I spent so much time cleaning the kitchen. කවදාවත් නැතුව මම වැඩිපුර කාලයක් ගත කරා kitchen එක පිරිසිදු කරන්න. Not ever before I baked a cake without mistakes. Not ever before I baked a cake without mistakes. කවදාවත් නැතුව මම කේක් එකක් බේක් කරා without mistakes. ඒ කියන්නේ මුකුත් අඩුපාඩු නැතුව වැරදි නැතුව. Not ever before කවදාවත් නැතුව I baked a cake මම කේක් එකක් බේක් කරා without mistakes. මුකුත් අඩුපාඩු නැතුව. ඉතින් ඉන්න ඔයාටත් chance එකක් දෙනවා මේ වාක්‍යයේ meaning එක comment කරගෙන යන්න. මම හරිද වැරදිද කියලා ඔයාට අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. Not ever before I helped my father wash the car. Not ever before I helped my father wash the car. කවදාවත් නැතුව මම මගේ තාත්තට උදව් කරා wash the car car එක හොදන්න. කවදාවත් නැතුව not ever before කවදාවත් නැතුව I helped මම උදව් කරා my father මගේ තාත්තට wash the car car එක හොදන්න. Not ever before I organized my kitchen neatly. Not ever before I organized my kitchen neatly. කවදාවත් නැතුව මම organize කරා මගේ kitchen එක neat එකට. කවදාවත් නැතුව not ever before I organized my kitchen neatly. කවදාවත් නැතුව මම organize කරා මගේ kitchen එක neat එකට. Next. Not ever before I cleaned the floor so carefully. Not ever before I cleaned the floor so carefully. ඒ කියන්නේ මොකක්ද? කවදාවත් නැතුව මම පිරිසිදු කරා බිම floor එක so carefully. ඒ කියන්නේ හරිම පරිස්සමෙන්. Not ever before I cleaned the table after eating. Not ever before I cleaned the table after eating. කවදාවත් නැතුව මම පිරිසිදු කරා table එක කෑමෙන් පස්සේ after eating. කවදාවත් නැතුව not ever before I cleaned මම පිරිසිදු කළා the table එක after eating කෑමෙන් පස්සේ. Not ever before I spoke in English fluently. Not ever before I spoke in English fluently. කවදාවත් නැතුව මම English චතුර විදියට fluent විදියට ඒ කියන්නේ English හරියට කතා කරා. Not ever before කවදාවත් නැතුව I spoke මම කතා කරා in English fluently. English හරි චතුර විදියට මම කතා කරා. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාට අරගෙන ආවේ not ever before කියන මෙන්න මේ pattern එක අපි කොහොමද හරියටම use කරන්නේ කියන එක සම්බන්ධයෙන්. ඉතින් මම හිතනවා උදාහරණ වාක්‍ය 20කටත් වඩා වැඩි වෙන්න අද වීඩියෝ එකනොත් කතා කරා මේ pattern එක භාවිතා කරන ආකාරය. ඉතින් මෙන්න මේ වගේ pattern ඇත්තටම අපිට English කතා කරද්දි ගොඩක් useful. ඒ නිසා තමයි patterns video series එකක් අරගෙන ඇවිත් තියෙන්නේ. ඉතින් ඔයා මොකද හිතන්නේ මේ වීඩියෝ එක ගැන? ඔයාගේ අදහස් comment එකකින් දාගෙන යන වීඩියෝ එක හොඳයි නම් like කරන්න අමතක කරන්න එපා. වැදගත් වෙයි කියලා හිතන ඔයාගේ යාළුවෝ හැමෝටම share පාරක් දාන්න. ඉතින් ඔයා channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න වගේම notifications all දාලා තියාගන්න. එහෙම වුණොත් තමයි මම වීඩියෝ එකක් upload කරපු ගමන් ඔයාගේ mobile phone එකට හරියටම රෑ 7:00 notification එක එන්නේ.
ඉතින් දවසක් හැර දවසක් ඔයාලට වීඩියෝස් බලන්න පුළුවන්. දවසක් හැර දවසක් ඔයාලට ෂෝට්ස් බලන්න පුළුවන්. ඉතින් ෂෝට්ස් උත් මිස් කරගන්න එපා. අනිවාර්යයෙන්ම උඩපල්ලා යද්දි දැක්කොත් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න හොඳේ. ඉතින් අනිවාර්යයෙන්ම බලන්න ඒවත් ඔයාලට ප්‍රයෝජනයක් වෙනවා. මොකද අපිට ඩේලි කතා කරන්න ඕන වෙන වාක්‍ය ෂෝට් විදිහට මම අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඒවත් බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඉතින් එහෙනම් අපි තවත් දවසකින් හම්බ වෙමු. ඉතින් වීඩියෝ එක අවසානයේ වෙනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.